හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අද මම ඔයාලා හම්බෙන්න එන්නේ පුංචි මල් පැකේජ් එකකුත් අරගෙන. මේක මගේ පළවෙනි පැකේජ් එක. ඉතින් අපි මල් වගාව කරන්න ගත්තා නම් අපි මේකෙන් අපි යම්කිසි ආදායමක් ලබා ගන්නත් ඕනනේ. දැන් අපිට තව පැල බෝ කරගන්න නම් අපි පැල අපි සේල් කරගන්න ඕන නේද? ඒ නිසා හිතුවා මම පැල බෝ කරන ගමන්ම මගේ වගාවේ තව ටිකක් ඉස්සරහට ගෙනියා ගන්න නම් මම මේ පැල බෝ කරගන්න ඕන. ඒ නිසා ඉතින් මට ආදායමක් ලැබෙන්න ඕන නිසා මං ගාව වැඩිපුර තියෙන පැල ටිකක් මම සේල් කරන්න කියලා කල්පනා කරා. ඉතින් යාළුවනේ ඔන්න බලන්න මේ පැකේජ් එකට මම දාලා තියෙන පැල මේ තියෙන්නේ රේන්බෝ පැලයක්. මලකුත් සමග පැලයක් තියෙනවා. කට් කරගන්නත් පුළුවන් මට්ටමට තියෙනවා ඒක. හැබැයි වැඩිම පැල උස නැහැ. ඊළඟට මං ගාව තියෙනවා මෙතන තියෙනවා බ්ලැක් කාඩිනල් පැලයක්. මේකෙත් කට් මුල් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ කට් මුල් තියෙනවා. කට් කරගන්නත් පුළුවන්. එතකොට ඒකේ මල් දෙකක් එක්ක මල් දෙකකුත් සමග කාඩිනල් පැලයක් තියෙනවා. උස අඩියක් පමණ උස තියෙන කාඩිනල් පැලයක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ශිරානු පැලයක්. මල් කැකුලකුත් තියෙනවා, මලකුත් තියෙනවා. මේක කට් කරගන්නත් පුළුවන්. හොඳට වැදලා තියෙන පැලයක්. ශිරානු. ඊළඟට මෙතන තියෙනවා මේ තියෙන්නේ පර්පල් රේන්. මේ පැලෙත් තියෙනවා පැල දෙකක් තියෙනවා. මේක බුෂ් එකක්. මේකෙත් මල් තියෙනවා 1 2යි මල් 2යි කැකුල් 2යි තියෙනවා. එතකොට මේ පැලෙත් මම මේ පැකේජ් එකට දාලා තියෙනවා දම් පාටයි. මේ බලන්න දම් පාට ලස්සන මලක් දෙන්නේ පර්පල් රේන්. ඊළඟට තියෙනවා පින්ක් චැම්පියන් පැලයක්. මේ පේනවා ඇති ඔයාලට. මේකත් කට් කරගන්න පුළුවන් හොඳ පැලයක්. මල් දෙකක් එක්ක පින්ක් චැම්පියන් පැලයක් ක්‍රොස් පාටට ආසව ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේක බ්ලැක් සීඩ් එකක්. මේකෙත් තියෙනවා මලක් තියෙනවා කැකුලකුත් සමග මේ බ්ලැක් සීඩ් එකක් ලස්සනයි මල ලොකු වෙයි. මේ තියෙන්නේ පළවෙනි මල. පේනවා ඇති ඔයාලට මේ පළවෙනි මල. මේකත් ඔයාලගේ මේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ප්‍රින්සස් සමාලියා. ඒකත් කට් කරගන්න පුළුවන්. මේ කඳ පැල ඔක්කොම මේ තියෙන පැල සියල්ලම කඳ පැල. එතකොට මේකත් කට් කරගන්න පුළුවන් මලක් සමග ප්‍රින්සස් සමාලියා ඔයාලා දන්නවා ඇති ලස්සන මලක්. ඊළඟට මේ තියෙන්නේ අඩි 2ක් විතර උස තියෙන මේකට කියන්නේ අපි රෙඩ් හොට් කියලා. මේ තියෙන්නේ ලස්සන මලක් රෙඩ් හොට්. ලස්සන මලක් නේ. ඒකෙත් මලක් තියෙනවා කැකුලකුත් එක්ක මේ පැලෙත් දෙනවා. එතකොට මෙතන තියෙනවා මේ යාළුවනේ පැල 8ක්. ඉතින් මම මේ 8ම රුපියල් 4800කට දෙනවා. වටිනා පැල තියෙන්නේ මේ තියෙන්නේ රේන්බෝ චැම්පියන් පැලයක්. මේ තියෙන්නේ කාඩිනල් පැලයක්. මේ තියෙන්නේ ශිරානෝ පැලයක්. ඒ වගේම මේ තියෙන්නේ පර්පල් රේන් පැලයක්. බුෂ් එකක්. එතන පැල දෙකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ පින්ක් චැම්පියන් එකක්. මෙතන තියෙනවා බ්ලැක් සීඩ් එකක්. මේක තමයි ප්‍රින්සස් සමාලියා. ඒ වගේම මේක රෙඩ් හොට් පැලයක්. ඉතින් මේ පැකේජ් එක මම ඔයාලට වාසී ගන්නවා නම් අලුතෙන් වගාවට එකතු වෙන අයටත් හොඳයි. මේ කට් කරගන්න පුළුවන් ඕන පැලයක්ම තියෙනවා. පැල බෝ කරගන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. නම්බර් එක මම කියන්නම් 077 736යි 7781 නම්බර් එකට මට WhatsApp මැසේජ් එකක් දෙන්න. ඒ වගේම යාළුවනේ මේක මගේ පළවෙනි පැකේජ් එක. ඉතින් ඔයාලා මේක මට මගේ
channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න කියලාත් අවසානයේ ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. අපිට සුබ දවසක්.